හෙලෝ ගයිස් කොහොමද ඔන්න අද ඔයාලට වැඩගත් දෙයක් මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ පිසි එක ස්ලෝනං එතකොට ලැප්ටොප් එක ස්ලෝනම් කොහොමද ඒ ස්ලෝ ගතිය මගේ අරගන්න කියලා ඒකන්න ඔයාලගේ මැසින් එක ඔප්ටිමල් පොෆෝමන්ස එක ගන්න විදත්තමයි දැම කියලන්න දැන් ගොඩක්ගේ මැසින කොන්කරපුුවන් ගොඩ වෙලා යන ලෝඩින් වෙන්න රයි් ඒ ෆස්ට ශුව එක ගැන අපි කතාගුණු ඒක අපි නතර කරන්නේ ඉගැන්නේ ඒක තමයි ගොඩම මීන් රීසන් එක මිසින් ස්ලෝවෙන්න තැන් අපි පපලිකේන් මො හැමදේ ඉස්ටෝල් කල තියෙනකට සමහරක්ලට අපි මසින්න කොන් කරනකටම බැක්ග්‍රවන්් රන්වෙන්න ගන්නම් ඒක නතර කරන්නක අපි අප එක ඕපන් කල යස් කරන්න ඇත බැක්ග්‍රවන්් වෙන එක ඇතරම් තේරුමක් නෑන තොට අපි ඒක කරන්නේ මේක ටාස් මැනජයක සොරි ටාස් බායක රයිකලික් කරලා ටාස් මැනජකටයනවා රයි් මෙතනින් ඔයාලගේ මෙතන රන්වෙන්න වටක දැනට බලාගන්න පුළුව එක ප්‍රශ්නයන්න මෙතනින් යන්න ස්ටාටප් ඇප්සල්ට මෙතන තියෙන්නේ ඔයාලා ඉන්ස්ටෝල් කරපු සොෆ්ටයාස් ඇපලිකේෂන් ඒ වගේ දේවල් එතකොට ඔයාලගේ ගොඩාක් දේවල් මෙතන ඉනේබල් ඇත්ත මේක ඉනේබල් තියදි වෙන්නේ ඔයාල මැසින් එක ඔන් කරපුකම මේ ඇප්ස්ටිකත් ඔටෝමටික්ලි රන්වෙන්න ගන්න ඔයා ඒ ඇප්ක ඕපන් කරත් නැතත් එතකොට ඒක හැම් වෙලේ බැක්ග්‍රවන්් රන්න නම් සමහරක් වෙලාට ඩේට මේ ගොඩක් වෙලාවට කැපෙන්න්නත් එක බලපාන්න පුළුවන් එතකොට අනිවාර්යෙන් මේක ඩිසේබල් කරගන්න රයි් ඒකට යන්නේ ටාස් මැනජ රයි කලෙක් කර ටස් බායක රයි කලෙක් කර ටාස් මැනජ එකට ගිය මෙතන ස්ටාට් ඇප්සලි රයි් එතකොට මම චැනල අලුතම පටන්ගත ගයිස්රයි් එතකොට චැනලෙට අලුත් කෙනෙක්න සබස්රයි් කල සපෝට් එකක් දෙන්න මොකද ඉස්සරහටත් මංවාලට වැදගත් වෙන කරුණු මේ චැනල එක අරගෙනවා මොනහරි නොදන්න දෙයක් තිබොත් තව මොන හරි දන්න දෙයතු මං වැරදි දෙයක් මොනහරි කියනවන ඒ දේවල් කියන්න අප්ඩේට් එකත් දාන්න කමෙන් සෙක්ෂන් එක රයි් එතකොට අපිට ආපව් කරන්න පුළුවන් දෙයක් තමයි මෙතන ගිහිල්ල වාල සර්ච් කරන්න ඇඩ්වාන්ස් view advanced system settings කියලා රයි් මේ කලික් කරන්න ක්ලික් කරාට පස්සේ මෙතිනින් වල් බලාගන්න පුළුවන්නේ මේ පැනල් එක රයි් මෙතනින් අපි යන ඇඩ්වාන්සල්ට ඊට පස්සේ මෙතන තියෙනවා සෙටිංස් කියලා ඊට පස්සේ මෙතනින් ඔයාට චේන්ජ් කරන්න පුළුවන් ඇජස්ට ෆෝ බෙස්ට ෆෝෆෝමන්ස් කියන එක එතකොට මේකෙති වෙන්නේ හිතන්නකෝ ඇ වින්ඩෝස් ඕපන් වෙනකොට වාල මුණහරි ඕපන් කරනකොට වින්ඩෝෂල ඇනිමේෂන් ගතියක් තියෙනනේ ඒ ඇනිමේෂන් ගතියත් අයින් කරලා මැසින් එකේ තියෙන පියෝ පොෆෝමන්ස එක පොෆසයකෙන් දෙන පොඩියෝ පොෆෝමන්ස එක වාට යස් කරන්න පුළන් වා කරන වැඩවලට ගේමින් වලට නත ෆොටෝ ඩිට් කරනවන ඒ වගේ දෙවල් එතකොට ඔයා මෙතන තියෙන ඔප්ෂන් එක ඇජස්ට බෙස් ෆෝෆෝමන්ස් කියන එක දාගන්න රයි් මම දාන්න යන්න ඇතර මටහෙම ප්‍රශ්නයක් නැති හින්ද මගේ තින ස්පෙක් ඇතක මට ඇත්තන ප්‍රශ්නය නෑ කළ කමට කියනවනෙවේ රයි් ඒක සෙකන් ටිප් එක එතකොට අපි ඊළඟ ඔප්ෂන් එක ගැන කතා කරොත් අපි යනවා සිස්ටම් කන්ෆිගරේෂන් එකට සිස්ටම් කන්ෆිගරේෂන් මේ තියෙන එක සර්ච් කරා රයි් මෙතනින් සිස්ටම් කන්ෆිගරේෂන් එකට ගියාට පස්සේ වාලට යන්න පුළුවන් සර්විසස් වලට සර්විසස් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා ගොඩාක් දේවල් අපේ ඒ කියන්නේ රන්න නැති දේවල් එතින් ඔල මේ ටික් එක දාගන්න මතක් කරලා හයිටෝල් මයිකෝසෝ් සර්විසස් කියන ඒකෙද මයිකෝසෝ් තියෙන දේවල් නැති වෙලා නැත වාල මසින එකට ඕන බෙක්ඩවන් රන් වෙන ඇතිපොත් වාල එකත් අන්ටික් කරන්න පුළුවන් එතකොට මෙතන වැඩක් නැති දේවල් වලින් මේක අයින් කල්ල දාන්න මේ අලෝවා එතකුට දැ මගේ තියෙන වගේ දවල් මාත් ඇතරම දැන් වලට වීඩියෝ කරදි තමයි චෙක් කරන්න ගත්තේ මෙතන බලන්න වලට වැඩක් නැති දේවල් තියෙනවති කියලා මේ ලයිට් කීප සර්විස් ඔය සමහරත් දේවල් වැඩ නැමි ටීම් වීව යස් කරන්න එත් නෑම ඒ වගේ දේවල් තියෙනකොට මේ ටීම් වීවේ ස්ටිල් රනින් ඒ දේවල් තියෙනකට වාලගේ පිසිස් සෑහෙන ස්ලෝවෙන්න ගන්න ඉතින් ඒක මේජ පොයින්ටක් ඒකත් අනිවාරය මේෝ කරගන්න දැම මේ කරන්න යන්න මොකද රීස්ටාර්ටෙන් ඉල්ලන පිසි එක අනිත් එක තමයි කෑෂ් මෙමටි කෑෂ් ෆයිල්ස් ඒක කරන්න අපි
එක ඩිලීට් කරන්න අපි කරන්න වින්ඩෝස් එකයි ආර එකයි ඔබනවා ආරක බෝඩ පස්සේ මෙතන රන්න එක ඕපන් වෙනවා මෙතන අපි සර්ච් කරනවා ටෙම් කියලට EMP කියල ගහල කටිනිව් දෙන්න මේ ටික කෙලින්ම ඕ කලික් කල්ලා රයි කලික් කල්ලා ඩිලිට් කල්ල දාන්න මේ කෑශ් ෆයිල් සමයි මෙතන තියෙන්නේ සමහරකව ඩිලිට් කරන්න දෙන්න නෑ ඒව දැන්ටමත් රන්නනේ ඒව ගැන හිතන්න එපා ඒක හෙම තියන්න රයි් තකොට අනිත් විදිිය තමයි මේකත් කරන්න ඊට පස්සේ අනිත් විදිිය කරන්න ඕන තියෙන මේ ටෙම්ප එකටම ගහන්න මෙන්න මේ මාක එක ප්‍රසන්ටේජ් මාකය ගහලා ආපව් TEMP කියල ටයිප් කරන්න හලා එන්ටෙක් ගැහුවට පස්සේ මෙතන ලෝඩන ගොඩක් දේවල් මෙතනවල කරන කොන්ට්‍රෝල් එක ඒකයි බොට පස මේ ඔක්කොම සිලෙට්ටෙන තින සිලෙට් කලා මේක ඩිලිට් කළ දන්න මේක හැම එක මල ඩිලිට් කරන්න දෙන්නේ නැහැ ඩිලිට් කරන්න පුළුවන්ටික ඩිලිට් කළ දන්න එතකොට ස්ටෝරේජ්ජිකත් ෆ්‍රී වෙන අර කෑශ් මෙමරිකට යසනේවත් හොයාලගේ PC එක සේව් කරගන්න පුළුවන් රයි් ආපහු මේක තමයි වැදගත්මි ස්ටෙප් එක රයි් තකොට ආපව්වාලට කරන්න තියෙන්නේ මේක ටිකක් ඇඩ්වන්ස් ස්ටෙප් එක මේකෙදි කරන්න තියෙන්නේ වාල මුලින්ම CMD එක ඕපන් කරන්න ඕනේ CMD එක ඕපන් කරලා මේක හුඟක් වෙලාට හරින සමහරක්කයි බ්ලූ ස්ක්‍රීන් එනවනම් එතකොට මෙසින් එක මොනමන සමහරක ස්ලෝ වෙලා ලැගි ගතියක් එතකොට නැත සමහරකල ඉන්ටමිට රීස්ටාර්ට් එන කරන්න හාඩ් එක හෙල්ති කඩුවින ඔය කොපි කරනකොට ඩේට ස්ලෝනන් ඒවගේ දෙවලට මේක සෑහෙන්න ඉම්පෝර්ටන් මේකෙති වෙන්නේ වාලගේ කමන් ප්‍රම්ට් එක ඕපන් කරන්න ඕපන් කල අනිවාර්යෙන් මේක රන් කරන්න කලින් රන්නස් ඇඩමිනිස්ට්‍රේට දෙන්න ඕනි එක ඒස් කරන්න තුන්නට පස්සේ මෙතන තියෙන කමාන්ඩ එක ටයිප් කරන්න ම මෙතන ටයිප්කොත් හට පේන තිහිද ම මෙතන ටයිප් කර මේක ටයිප් කරන්න ඕනේ ඔයා SFC/ස්කෑන් නව් කියල මේක මේ විදිටම ටයිප් කරන්න ටයිප් කරට පස්සේ මෙතන පේස්ට් කරන්න එතවල ඩිරෙට් මෙතන මේ ටයිප් කරන්න හරි එන්ට එක ප්‍රෙස් කරන්න එන්ට එක ප්‍රෙස් කරට පස්සේ මේක 100% කම්පලීට් වෙනවා මෙතනදි චෙක් වෙනවා ඔයාගේ වින්ඩෝස් වල මොනාහරි බෑඩ් ෆයිල්ස් ඒවගේ මොනාහරි දේවල් තියෙනවන මේක ඔටෝමටික්ල රෙපයා කරගන්නවා බලමු අපිටිකක් කියලා ඉඳලා දැන්ට 130ක් ගිහිල්ලා ඒතන්න කර බ්ලූ ස්ක්‍රීන් නිශ්ුව එක තියෙනවා කියලද ඒකුණත් වෙන සමහරක් කලා ගොඩක් කලාට යාලගේ හාඩ් එක මේක සීටරයි් තමයි වැඩක් කලාට ප්‍රයෝටික දෙ ස්කෑන් කරන්න එතකොට මොනාහරි වින්ඩෝස් ෆයිල් අප්ඩේට් එකගේ ලව් කරප්ටලා ඔය ෂස් එනවන මේ කමාන්ඩ් අනිවාරය දෙන්න තකොට ඒ වගේ තියෙන දේවල් ෆික්සෙනවා සහ මෙය ඔටෝමැටික්ලි ඒ දේවල් රැපයා කරගන්නවා වින්ඩෝසකින්ම ගොඩක් අයි දන්න නෑ මේ වගේ ස්ටෙප්ස් එකන්න චැනල් එක වටිනවන අනිවාරෙන් සබස්ක්‍රයිබ් කරන්න යාළුවන්ට බලන්න අනිවාරෙන් ෂය කරන්න එතන බලම අපි 100% යනකම් ගියාට පස්සේ මේ පේනවද Windows resources protecting found corrupted files and successfully repaired them පේනා මගෙත් එහෙම ඒවා තිබිලා මාත්වේ සමහරක් වෙලාවට මේ එක දේවල් කරනද ගොඩක් කල Windows අප්ඩේට් කරනද වගේ දේවල් වෙනවා එතකොට මේක කරොත් ලොකු පොෆෝමස් අප්ඩේට් එක ගන්න පුළුවන් ඊට පස්සවාලා මැසින් එක මෙතන් ස්ටාර්ට් එකට ගිහිල්ලා පිසික රීස්ටාර්ට් කරලා අරගන්න ඔයාලට ලොකු වෙනසත් දැනි පිසි එක පොෆෝමන්ස එකේ තියෙන ඒ මොනහරි තියෙනවනම් අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න චැනල එක සබස්ක්‍රයිබ් කරලා සිට් වෙලා ඉන්න ඉස්සරහටත් මේ වගේ වැදගත් අප්ඩේට් අරගෙන ඉන්න චැනල එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න